Welcome to my YouTube channel. හැමෝටම පොසොන් පොහෝ දිනයක් වේවා. මේ මගේ පළවෙනි vlog එක. ඉතින් මේ පාර පොසොන් නිවාඩුවට අපි ගියා සුපිරි ගමන. ඒ ලස්සන අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්නයි අද මම මේ ලෑස්ති වෙලා ඉන්නේ. අරන් යද්දිම අපිට මුලින්ම හම්බුණා සුපිරි කිරිබත් දන්සලා. පොසොන් දවසේ ඉතින් දන්සලකින්ම ගමන පටන් ගන්න ලැබුණ එකත් ලොකු ආසනාවක් නේ. A few moments later. ත්‍රිකුණාමලයට එන ප්‍රධානම පාරේ තමා ඔයාලට මේක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි යමු. හැමදාම දකින්න වැවේ ලස්සන විඳිනට වඩා වෙනස් දෙයක් කරන්න හිතලා මෙන්න මේ කයාකින් පදින්න ආවා. ඔය ඈතින් පේන්නේ අන්න ඒ හරියට තමයි අපි මේ දැන් කයාකින් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් guys අපි බෝඩ් බුක් කරලා ආවේ නෑ. මෙතනට අපු පළවෙනි පාර නිසා මොන වගේ අත්දැකීමක් ගන්න වේද කියලා දන්නේ නෑනේ. ඊට පස්සේ ඉතින් අපේ බෝට් එක ආවා. අපි ඉතින් ගිහිල්ලා බලමු මොන වගේද කියලා. ඇත්තටම වැව මැදට යද්දි දැනුණු නිදහස ඒ පරිසරයේ ලස්සන වචන වලින් කියා ගන්න බෑ. මුලදී පොඩ්ඩක් බය හිතුණා. පස්සේ නම් වැඩේ ෆනි වුණා. මට මෙතනදී ඔයාලට පොඩි දෙයක් කියන්න හිතුණා. ගෑනු ළමයි දෙන්නෙක් යන්න හිතන් ඉන්නව නම් යන්න එපා. බෝයි කෙනෙක් දාගෙන යන එක සේෆ්ටි කියලා මම හිතනවා. මොකද හුලම් පාර වැඩි නිසා අපිට බෝට් එක අරන් යන්න අමාරුයි. අපිට කොහොමත් ගයිඩ් කෙනෙක් දෙනවා. ඒ අංකල් නම් මාරම හොඳයි. මොකද අපිට යන්න බැරුව එයාගේ බෝට් එකේ අපිව ගෙට ගහගෙන තමයි එයා අපිව එක්කගෙන ගියේ. මේ ගස්වලට කියන්නේ මිදෙල්ල ගස් කියලා. මේ ගස්වල රතු පාට මලක් පිපෙනවලු. ඒ කාලෙට ඒ මල පිපෙනකොට මේ වැව හරිම ලස්සනයි කියලා තමයි අපිට කිව්වේ. කිලෝමීටර 3ක් වගේ දුරක් බෝට් එක පැදගෙන ආපු නිසා අපිට පොඩි විවේකයක් වගේ විනාඩි 10ක් වගේ අපිට ඊළඟ රයිඩ් එක යනකම් මෙහෙම ටිකක් වෙලා ඉන්න පුළුවන්. මේ මගේ පළවෙනි අත්දැකීම බෝට් රයිඩ් එකක් ගියපු. ඔන්න ඉතින් සෑහෙන වෙලාවකට පස්සේ වැව වටේම කයාකින් කරලා අත් දෙකත් රිදෙනකන් සෙල්ලම් දාලා අපි ආයෙත් ගොඩට ආවා. ඇත්තටම මහන්සි වුණාට මොකද ඒකෙන් ලැබුණ ෆන් එක නම් කියලා වැඩක් නැහැ. A few moments later.
මේ තියෙන්නේ කෝණේශ්වරම් කෝවිලට යන තැන. මේ තියෙන්නේ කෝණේශ්වරම් කෝවිල පිටිපස්සේ තියෙන සුප්‍රසිද්ධ රාවණා කැපුම. නැත්තම් ඒකට කියන්නේ ලවර්ස් ලීප් කියලා. පර්වත දෙක මැදින් නිල් පාට මහ මුහුදත් එක්කන් යන බෝට් එකේ ලස්සන බලන්නකෝ. ඒ වගේම මේ ස්ථානය ගැන කතා දෙකක් තියෙනවා. එකක් තමයි රාවණා රජුරුවෝ තමන්ගේ කඩුවෙන් මේ පර්වතය දෙකට කැපුවා කියන එක. අනික තමා ලන්දේසි යුගයේදී තමන්ගේ පෙම්වතා අහිමුණ ලන්දේසි තරුණිය මේ පර්වතයෙන් මුහුදට පැනලා දිවිනසා ගත්තා කියන කතාව. A few moments later. එදා නම් නිලාවේලි බීච් එකේ මාර ක්‍රවුඩ් එකක් හිටියා. ඉතින් මගේ පළවෙනි vlog එක වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා ඔයාලගේ අදහස් පහලින් comment කරන්න යන්න. මගේ ඊළඟ vlog එක බලන්න channel එක subscribe කරලා තියාගන්න.